ජපානයේ කොහොම ටිකක් හොඳ රටක් නේ. ජීවිතය සාර්ථක කරගන්න කියලා. ජීවිතය සාර්ථක කරගන්න කියලා. මාත් ඉස්සරහ කෙනෙක්ගේ තමයි තමයි අවුරුදු 10 මේ ඔයාලට බැරි නැහැ. ජපානයට යන්න ළමයි තෝරගන්නේ ජපානයේ ටිකක් අනිත් රටවල් එක්ක වෙනස් නේද? ඒක ස්ටුඩන්ට් කෙනෙක්ගේ මූලික අරමුණ මොකක්ද? ඉගෙන ගන්න එකනේ. ඊට පස්සේ තියෙනවා එනෝනි භාෂාව නේද? මේ කතා කරන්න පුළුවන් අය ඉන්නවා, බැරි අය ඉන්නවා, හොඳට පුළුවන් අය ඉන්නවා. මොකද මේ අය කියන්නේ? දන්නේ කෙනෙක් අතොසන්න. Mirai කියන්නේ අනාගතය. ඔයාලට පුළුවන් එතනින් හොඳට තමන්ගේ ජීවිතය හදාගන්න. එතන නම්බර්ස් වැටෙනවා කීයේ
උචිත 95යි. සෙනස් දෙවන්පි. පැමිණීම 96යි. විසි හතරේ ඔක්තෝබර් මාසේ තමා ජපානයට ගියේ. ඒ නිපොන් විදාය ආයතනය හරහා මගේ යාළුවාගේ මාර්ගයෙන් තමයි මම ආයතනය දැනගත්තේ. ඊට පස්සේ මම මේකට ඇතුළත් වුණා. මුලින්ම කිව්වොත් ඉස්සරහම මම මේකට ඇතුල් වෙද්දී මෙහි නෙමෙයි සෙන්සලා හිටියේ. එහෙන් දාන්න තමයි ඩොකියුමන්ට් වැඩ සේරම කරේ. ඊට පස්සේ මම මෙහෙන් මට තිබුණේ පොඩි රාජකාරියක් ඩොකියුමන්ට් ටික එකතු කරලා එහෙට යවන්න විතරයි. ඊට පස්සේ එහෙනම් තමයි ඒගොල්ලෝ සේරම දේවල් කරේ. ඉතින් මට එහෙට ගියාට පස්සේ ඉස්සත් වැඩිලාට පස්සේ මට හිතුණා ජපාන් එක්ක මෙච්චර ලේසි උනේ කොහොමද කියලා. ඉතින් මේක අවස්ථාවක් කරගන්නවා මම මේ දක්වපු සහයෝගයට බොහොම ස්තුතියි කියලා. ඒ ජීවිතේ ගත්තොත් මෙහෙ තියෙන ටික ඔයාලට හිතේ අමාරුයි කියලා. නමුත් අමාරුම හරිය පටන් ගන්න එහෙට ගියාට පස්සේ ඔයාලගේ ගමන යන්න ඉතින් ඉක්මනටම ජපානයට එන්න හැමෝටම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජොබ් එක ඇයි අතෑරියේ නැත්තේ? ඇයි නැහැ මම එකින් එකට මාරුනේ නැහැ. ඒ ජොබ් එකේ හිටියා. ඔය දෙයක් හොයාගන්න මහන්සි නිසා